Hi guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම යාළුවෙක් එක්ක ගාල්ල යන්නේ හදලා. මට හිතුණා ඒකට vlog එකක් කරන්න. ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. පොළොවයන්ගේ පළවෙනිදාස් කොයි දෙන්න ඔක්කොම සමාව නැති මේ ෆැක්ටරි පිටිපස්සට මාව පෙන්නු වෙවි හැබැයි ආයි පයින් යන්න පෙන්නනවා ටික දුර ඔය වාහන යනවා ටික දාලා ආයේ මෙයා ඉන්නවා කියලා දැන් බීජයක් ගාව 100 කෙනෙක් ඉන්නවා අපරාම සැපේ ඈ අවුද කියේ ඔය පෙරි ඒ චෙක් පොයින්ට් එක කරන හදන්න පුළුවන් නේද බීඩියක් බිබි එකක් ඉන්නවා කියලා ඒ කාලේ සුද්ධ බචන් මේකට ඩයිනමයිට් එක පිපුරුවා. උඩ කැන්දේ කෑලි බලන්න මේ සිගරීමේ අභ්‍යාසයේ විදියට මේ චුම්බකයේ විදියට නෑ මේ වීඩියෝ එක ගනින් බලපන් ඒ ගල තියෙන විදිහ. ඒ කියන්නේ එක ගලක් හයිය වේගෙන් ඇවිල්ලා පොක් ගාලා වෙන හිර වෙලා. ඒ කියන්නේ ගල් දෙකක්. එක සැරේ එක සමාන්තරව මෙවැනි ආකාරයේ ගාලා හිර වෙලා. Saketu ekilla dammane mata vettu kamadari karanavan nivamattu pala kapura අද අපිට මෙතන තමයි නවතින්නේ. මේ පාරේ ගෙලින්ම ගියාම මොනවටුන බීච් එකට යන්න පුළුවන්. කාම්බරේ බානු ඉන්නවා අනිත් අය ගියා බඩු ටික ගන්න පල්ලෙහාට අපි ඇඳවල් දෙක අර එක ඇඳක රෙද්ද නෑ නේවා නෑ මං කියන්නේ මොකද මේ මදුරු වොන්ට නෙට් එක මේක නිසා බලන්න මේ බාත්රූම් එක නාන්න පුළුවන් අතන මේවා තියෙනවා බඩු තියන්න පුළුවන් අපි ගාලු කොටුවට ආවා. දැන් මේ බයික් කාර් එක ගත්තුවේ. මේ ඇතුලේ පොඩි වටයක් දාලා අපි යනවා ඉන්න තැනට.
රෑ කරුවර වැටලා තිබ්බෙහින්ද ලොකුවට වීඩියෝ කරන්න හම්බුන්නේ නෑ මට. ඉතින් එහින්ද මෙච්චර තමයි වීඩියෝ කරන්න පුළුවන් වුණේ. අපි යන් ඊළඟ දවසේ. අපි රැට කන්න ආවා. මේකෙන් තමයි අපි රැට කන්න ගන්නෙ. බානුව කෑම ගොඩ කරනවා. අපි දැන් පිටත් වෙන්න යන්නේ. අපි ගාලු කොටුවට යන්න හදන්නේ. කාලු කොටුවට නෙමෙයි දැන් යන්නේ අපි ගෙලින්ම රූම් හවුස් වලට යනවා ජංගල් බීච් යනවා. මේ ඔක්කොම ඩබල් චෙක් කරානේ. අදවල ස්මූත් නෑ. අපි කැපෙනවා. බයි. යතුරු දොරේ බා. යතුරු අරගෙන දීපන් උන්ට. යතුරු දීලා යන්නේ. රූමස් පැත්තට යනවා. ඊට පස්සේ ඉනස්කෝට දැන් උණුවටුනට අපි ගියා. අපි යන්නේ ජංගල් බීච් යනවා. අපිට කන්න සල්ලි. අපි වෙලාවෙ හැටියට තල්පේ මිරිස්සේ බලන්න යනවා. අපි තල්පේ රූමස් ඔව් අපිට සල්ලි පොඩි ප්‍රකේෂයක් වුණා. බලමු සල්ලි එන ගමන් තියෙන අපේ අධිපතිතුමා ඉන්න ශම්ලි. ගිහින් අපි රුපියල් 15ක් අඩු වුණා. ඒක අපි බලමු කෑකලි. මරදු විකුණන්න හදන්නේ. ඒත් අපිට බජට් එක කවර් කරගන්න. නෑ මේ අපිට ඇත්තම දැන් මුදල් මදීමක් කරලා දිනවා අපි මලඟු විකුණන්න හදන්නේ 4000කට. ඒත් බෑ 2000කට ගන්නවා කිව්වා. 4000 බාඩුවේ කිව්වා. ඒකත් තමයි. Java jungle beach. මේ ජංගල් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. පල්ලෙහාට යන්න හදන්නේ අපි. ඔව්. අපි දැන් පල්ලෙහාට යනවා. මේ යාළුවට එනවලු මම අපිට. මෙතනින් පල්ලෙහාට බහින්න ඕනේ බීච් එකට යන්න නම්. ඔව් ඒක ඇත්ත. බීච් එක අපි ගාවට එන්නේ නැහැ. ජංගල් බීච් එකට යන ගමන් ඉන්නේ බොයිස්. Lo galpetto na mun දැක්කනේ නාලාගිරි. නාලාගිරි නුතු galpetto වල දේවද. දැන් අපි යම් හරි දැන් අපි ප්‍රම්මා විතරයි වීඩියෝ කරන්න කියලා. අපි දැන්දා කියන්නේ. දැන් මූ මේවට මියුසික් එකක් දාන්න අනිවාර්යයෙන්. දැන් ප්‍රමෝදේ වීඩියෝ එකට ගත්ත නැති නිසා අපි ඉතින් ඌවත් ගන්නවා බ්ලොග්.
ඔව් අපිට යාළුවෙක් හම්බුණා මගදී. මේ එකම මූදන එක එක නම් දාලා කිසිම ගැලවීමක් නැති කැලල අන්තිමට දැම්ම නේ කියලා. අපිට මිරිස් ඕන තැනක අපි මේක ඉන්නේ සැප දාන්න පුළුවන් එක කියන්කෝ. ජීවිතේට මෙතර වීඩියෝ කරන මම දාන්න බැරිවමයි කියන්නේ. ඉතින් අවුල නැහැ නේ බයික. ඔය ගොඩාපා කරුණේ කියන්නේ සින්දුවක් දාන්න එක්ක. අද මේ කෑම පාසල් 250යි බා. මේ පැත්තට. එයා පොඩ පැත්තට දාන්න. මම පාරක යන්නේ පටුවේ උඹලා කිනිතිය දාන්නලු ඉස්සරහට වලා යන්නේ. ඒක අපිට විතරයි ගල් කියලා. අර ඉන්නවා නාන්නේ අපේ උන්. ඒක තමයි මේ ඒරියා එකේ නාන්න පුළුවන්. මේ ඉතින් යව අපේ රටේ හැරලා මම මොකද හිතන්නේ සීක්‍රට් බීච් එක ගැන. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ සීක්‍රට් බීච් එකට. මට අමුතුම අයිටම්ස් දෙයක් මේ කොල් පරණේකුයි. මේ මාර ලස්සන නිකන් මෙහෙම තිබ්බහම පට්ට ලුක් එකක් එන්නේ. අතන මේ ප්ලේස් එකත් මාර ගති. ඒ ඇත්තට මරු ඇත්තට අපි මේ ගාල්ලේ ආපු ට්‍රිප් එකෙන් අපි මාතර සයිඩ් එකේදී තමයි මේක තියෙන්නේ. පට්ට පර්ෆෙක්ට් තැන. ඕගොල්ලොත් එද්දි අනිවාර්යෙන් එන්න. ඒ වගේම විශේෂයෙන් කොග්ගල පහු කරන්න ඕනේ. කොග්ගල පහු කරලා එන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මෙතනට එනවා නම් තමන්ගේ තියෙන මයින්ඩ් සෙට් එක කියන්නේ ඔළුව හරියට තියාගෙන ඇවිල්ලා ආතල්ලක ඉඳලා යන්න. තමන්ගේ ලංකාවේ කියම්ම හැමදේම ආරක්ෂා කරනවා. අතන මෙතන මාර පිරිසුදුත් එක්ක කවුරුත් මාර ලස්සනයි. අපි යද්දි ජරා කරලත් නැහැ මුකුත් කරලා නැහැ. අපි ඔයාලට මෙතන අපි ඉද්දි මෙතන අපේ බඩු තියලා තියෙනවා මෙතන ඇතුලේ. ඔව්. මේ ටිකුණක් මෙතන ඇතුලේ තියලා තියෙනවා. හැබැයි අපි යද්දිවත් මේ ඔක්කොම අස් කරලා ලස්සනට ඒක තමයි වෙන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරහට යමු. ඉස්සරහට යමු. අපි අද මෙතන ටිකක් කියලා ඉඳලා මේක ඇතුලෙන් බලන්න. ගොඩක් දුරට අපි මෙතන නායි. නයි. මේ වැත්ත අර නිකන් දූපත දිහා මේක ඇතුලෙන් බලනවා. අමුතුම ආතල්ලක් තියෙනවා. නයිස්. අපි අර අනිත් සෙට් එක මෙතන ඉන්නවා. කයියක් ගහගෙන. ආයි ඉවරලා ගෙදර යනවා. දවල්ට කාලා ගෙදර යනවා කෙලින්. හොඳට නෑවා. සබ නෑමන්නේ නෑවේ. ආයි සිද්ධිය මුගේ කකුල අත පොඩ්ඩක් තුවාලලා. අපි යන්න හදන්නේ අපේ ගම රට බලා. අපි යනවා back to Colombo. back to Colombo. ගාල්ල හොඳ යාතල් අපිට පොඩ්ඩක්
මේවා තමයි මිස්සුනේ මේ කෑම ගාල්ලෙන් කෑම ගන්න දැනට පාර අමාරුයි අමාරුණා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අත්‍තරම ගාල්ලෙන් කෑම ගන්න පච්චල කියන්නේ. ඉතින් අත්‍තර දැන් අපි මම හිතන අපි අපිට තැන හොයාගන්න බැහැ. දැන් අපි තැන කන්දිමිත හොයාගත්ත එතනත් කෑම ඉවරයි. ඒ කියන්නේ ඒ තරම් සෙනග. ඉතින් අපි දැන් යනවා පුරුදු විදිහටම අපි පිළියන්දල අපි කන චමීයක චමීනේ. චමීයකට ගිහලා අපි එතනින් පිළියන්දලින්ම කනවා. එනිවේ ටෝටලි ගත්තාම සුපිරි ට්‍රිප් එකක් කොල්ලෝ ටික ඔක්කොම ආදල් ශම්මා අන්තිම නාම දානය බ්‍රහ්මා අඩෝ BYD තියෙනවා. ඉතින් වීඩියෝ කැන්සල් කරාද? නෑ නෑ ආයෙත් Gemini Gems. ඉතින් ෆයිනලි අපි ගාල්ලට සමුදෙනවා හැමෝටම සුපිරි. මම හිතන්නේ කට්ටියට තනි තනි වශයෙන් මොනවාරි කියන්න තියෙනවා නම් කියන්න. ඔව් සමහර මොනවා කියන්නේ මට කියන්න තියෙන්නේ ගාල්ලෙන් කෑම කනවා හොඳට හොයලා බලලා ඔයගොල්ලෝ කන්න ඕනේ. සහ සෙනගින්න කඩවලට යන්න එපා. සෙනගිටිය කියලා කෑම රහන්නේ. ඇයි තව කියන්න අපි මොනවාරි දෙයක් ගත්තොත් ඒක ආයෙත් එතන දාන්න නැතුව අරන් එන්න එක. එතන දාන්න නැතුව අරන් එන්න. නැත්තම් කුණුවේකට දාන්න ඕනේ. ඔව්. හයිවේට කෙලින්මනේ. ඔව්. හයිවේට කෙලින්ම යන්න ඕනේ. ඔයයක් අතලී දන්නේ නැහැ. මටද මොකද කියන්නේ? මට කියන්න දෙයක් නැහැ සුපිරි. බින්නට මොකද කියන්නේ? පිස්සෝ